ඇයි කියන්නේ? මේ වාහන පාක් කරනවද? ආ මිනිස්සුන්ට වාහනයක් ගන්න බෑ. ඒක මේ හරක් පාක් කළා වගේ මොකද්ද මේක තේරුම් ගන්න වාහනේ ගන්න. මේ වාහනේ පාක් කළේ ඉඳ තිබ්බදන. මොකටද කොඩෝන් ගිහිල්ලා? මේ ඔයාට ඕන තැනක පාක් කරගන්න පුළුවන්. ඔයාට ඕන ඔලුවට හරි පාක් කරගන්න පුළුවන්. මං වාහනේ ගත්තට පස්සේ ඔයාට ඕන තැනක පාක් කරගන්න. කරුණාකරලා ගන්න. අපිට වැඩ තියෙනවා. ගන්නකො මේ බඩ කඩਿੱතු ගන්නකො මේ මුචක් මොකුද? सादे हमाराई सीदिल्ल माराई नवतम विम एक हैंदाई පිරිමැස්මයි මුචක්කුව මේක ඒ වගේද වෙන්නේ පොට්ටයක් ඈ පොට්ටයක් මේ මං අතන වාහනේ පාක් කරලා ගියාට පස්සේ කවුද අරස් කරලා වාහනේ පාක් කරලා තින්නේ කරුණාකරලා ඔයාගේ ඇස් ගෙඩි දෙක බලා ගන්න හරිද ගන්න වාහනේ ගන්න මේ මම මොකටද වාහනේ ගන්නෙ හිතනවා මම මෙතන දවසම ඉන්නවා අයියෝ මේ ඔයාට දවසම බැයි නම් මාසයක් බැයි නම් අවුරුද්දක් හරි ඉන්න මම මගේ වැඩවලට යන්න ඕනේ අපිට වැඩ තියෙනවා හරිද තම්බ ඉන්න වෙලා නැහැ කරුණාකරලා වගේ වාහනේ ගන්න ඊට පස්සේ ඔයා මෙතන ඕන තරම් වෙලා පාක් කරගෙන ඉන්න අනේ ගන්න වාහනේ ගන්න මම වාහනේ ගන්නේ නැහැ පුළුවන් දැක්ක හරි වාහනේ ගන්න නැහැ නේ මම පොලිසියට ගන්නම්කෝ පොලිසියට ගොල්ලෝ ගන්න පොලිසියට බැයි නම් ඔයා හමුදාවට හරි යන්න. ඕන්න නේවි එකක් තියෙනවා. මේ එයාෆෝස් එකක් තියෙනවා. යන්න. මේ දිල්ගි. මාව කේන්ති ගස්සන්න එපා. හරිද? කරුණාකරලා මේ වාහනේ මෙතන ගන්න මේ මලිලව වාහනේ ගන්න අප්පා. අපිට වැඩ තියෙනවා කරන්න. මොකද්ද කරන්නේ? වාහනේ ගන්නෙ නැහැ. පුළුවන් දෙයක් කරනවා. අන්තික මොන පදයක්ද මේ? අනේ අපුගේ මෙතන පස්සෙන් ඉන්නේ. අපිට නිදහසේ ඉන්න දෙන්නකෝ අප්පා. යකෝ. මාර කතාවන්නේ. නිදහසේ ඉන්න ඕන නිදහස් තැනකට යන්න ඕන. මෙතන මං මගේ වාහනේ ගත්තට පස්සේ ඔයාට පුළුවන් ඕන තරම් මෙතන නිදහසේ ඉන්න. අනිත් එක මේ ඔයාට නිදහස හොයන්න ඕන නම් මේක නෙමෙයි තැන. හරිද? පාර අරස් කරගෙන මේ වාහන අරස් කරගෙන නිදහස හොයන්නේ. කරුණාකරලා වාහනේ ගන්න හලෝ. මාර වදයක් වුණානේ මේක. මේක කා පාක් එක. ඊට තිබ්බ තැන තමයි මම පාක් කරේ. නැත්නම් මේ කාගේවත් වාහන හරස් කරේ නෑ. ඊට තිබ්බ තැන තමයි පාක් කරේ. මේ දොද්ද බබකට දෙන්න වගේ මෙතන මේ කකුට් එක වගේ හරහට ගහගෙන මෙතන දැන් කියනවා නිදහස වෙවලු අරක කරන්න මේක කරාලු මේක කාපාක් එකලු කාපාක් එක කියලා දන්නවා කරුණාකරලා වාහනේ ගන්න මං වාහනේ ගත්තට පස්සේ ඔයාට පුළුවන් ආයෙ මෙතන ගහගන්න හරි මේ මලේල වාහනේ ගන්න අප්පා අපිට වැඩ තියෙනවා යන්න ඕනේ යන්නකෝ අප්පා මම අවල්ලන් හිටියද ඉතින් හත්තලා මේ මම කියන්නේ කොහොමද මම යන්නේ කකුලුවෙක් වගේ මෙතන පාර හරහට ගහන් හිටියම තේරෙන්නේ නැද්ද ඔය මොලේට ඔයාලට තේරෙන්නේ කොහොමද මොලේ උඩ ඉඳගෙන ඉන්න තාක්කල් ඕවා තේරෙන්නේ නැහැ කරුණාකරලා වාහනේ ගන්න නැත්නම් මම හොඳ වැඩක් කරනවා හරිද නෑ මගේ හැටි ඈ හප්පගෙන හරි කුඩු කරගෙන හරි මං යන්න ඕනේ මගේ ගමන. එහෙමද? හප්පලා බලන්නකෝ. හැබැයි මගේ වාහනේට මොන හරි වෙලා තිබ්බොත් මමයි පොලිසිය යන්නේ. පොලිසි බෑ නම් හමුදාවට බෑ නම් නේවි එකට යන්න. මොහොන එකක් කරගන්න. මේ නෝන මහත්තයා ඔයාව ඉඳගෙන ඉන්නේ මොලේ උඩ. ඒකයි ප්‍රශ්නේ. ඔතනින් අයින් වෙලා කතා කරන්න. නෑ මම ගන්න. පුරණ හප්පයි යන්නකෝ. ඉතුරු හරිය මම බලා ගන්නවා. කොහොමද තමසගේ ලොකම් බස්සලා මම මෙතන යන්නේ. ලොකුකම බස්සන්න ඒවට නම් වෙලා ඇයි ඔව්ද වෙලා යනවා තමයි මම වාහනේ ගන්න බෑ ඔයාට යන්න හරි බලාගමුකෝ